හිච්චෝ මේ අරන්ට කෝල් එකක් දාලා බලපන්කෝ. මොකද බං තාම නැත්තේ කියලා. දැම්මා මම ගෙදරින් පිටත් වෙනකොටම තමයි දැම්මේ. ලෑස්ති වෙලා එනවා කිව්වා විනාඩි 5ක් දියන් කියලා කිව්වේ. බල බස් වලට හිටපල්ලා කිව්වා අපි එනවා කියලා. දැන් එනවා ඇති බං. අනේ අම්මා පල්ලා යකෝ උන්ගේ විනාඩි 5 දැන් බං විනාඩි 35ක් විතර ගිහිල්ලානේ. ඒ විනාඩි 5න් විනාඩි 30කුත් වැඩියෙන් ගිහිල්ලානේ බං ඉතින්. හරි බං. එයි පොඩ්ඩක් හිටපන්. අර කෑනු ගා හිටපන් අර එන්නේ බං. අනේ මන් දන්නේ වඳ බහැපුයොන් වගේ යකෝ. ඉක්මනට අඩිය තියලා වරෙල්ලකෝ බං. මොකද කරන්නේ? පරක් වෙනවා යකෝ. රෑ වෙනකොට එන්නත් ඕනේ. හරි බං. එහෙම තමයි ඉතින්. පොඩ්ඩක් දන්නේ නැද්ද? ඩාන් වෙනවා ඩෝන් වෙනවා. මේ දවස්වල සීතලයිනේ බං. ටිකක් නැගිටින්න අමාරුයි ඉතින්. මේක ඇහැරව ගන්න තමයි බං පරක්කුනේ. මං ලෑස්ති වෙලා ඔක්කොම කරලා මුංගේ ගෙදරට ගිහින් බලපුවාම මේක තාම ඇඳේ පෙරලි ඉන්නවා. ඒකල්ලා තමයි මං ඔය ඉක්මනට ලෑස්ති කරගෙන ආවේ. හරි ඉතින් දැන් උඹ සක්කර දෙයියෝ වගේ මොකද දැන් ඔය උඩට වෙලා ඉඳගෙන ඉන්නේ? බහැපන්. අම්මා. දැන් මොකේද යන්නේ? අපිට දැන් වාහනයක් සෙට් කරගන්න බැරි වුණානේ. හරි බං. ත්‍රිවිල් පාක් එකට ගිහිල්ලා අපි 4 දෙනා ත්‍රිවිල් එකක් ගමු. එතකොට හරිනේ. හරි. එහෙනම් යමල්ලක ඉක්මනට. අඩෝ බං කන්න බොන්න මොනවද ගත්තෙත් නෑනේ බං. කන්න බොන්න ඕන තරම් හොටෙල් තියෙනවා බං. මෙහි වරෙන්. උඹලා තිය සල්ලි නැතුව අයියා. තාත්තා ප්‍රාදේශීය ලේකම්. ඔව් තාත්තා ප්‍රාදේශීය ලේකම් කියලා දෙනවනේ අපට. පොඩි ගහලා තියෙනවනේ ගෙදර. නැතුව බං ඈ එක එකාගෙන් ගන්නෙවුවා වැලිතොට කාරෙන්ගෙන් කීයක්ම කඩා ගන්නවද? අපි දන්නේ නැද්ද බං? ඔය පර්මිට් එකක් අස්සම් කරන්න ගියාම කීයක් දෙනවද කියලා අරුන් අතමිට මොලවලා ඈ ඔව්වා ඉතින් ඔක්කොම සාක්කුවට තමයි ආයේ බැංකුවට දාන වෙයි. ඔව්වා ඉතින් ගෙදර ඇති සේප්පුවක හංගලා. කට මං බලට අර එදා කිව්වනේ. ඔව්වා කියන්න එපා බං කට වාචාලකමට. මේ පාරේ යන ගස් ගල් වලටත් ඇස්කම් තියනවා කියලා දන්නේ නැද්ද? මොකෙක් හරි පෙස්සමක් ගැහුවොත් ඒ වගේ තමයි මම මේ එහෙට මෙහෙට දුවන්නේ. උඹලා මේ මගුලක් කතා කරනවා. ආහෙම කියලා තිබ්බොත් ඔගේ කට තලනවම දැනගන්න. ත්‍රිවිල් නම් තියෙනවා මචං ලස්සනේ බෑ. මුංගේ ගාන කීයද දන්නේ නැහැ මචං නේ. හරි බං. වරෙල්ලකෝ අහලා බලමු. මල්ලිලා කොහෙ යන්නද? අයියේ මේ අපිට මේ 4 දෙනාම හැබැයි යන්නත් ඕනේ. පිදුරංගලට යන්නත් ඕනේ. කීයක් ගන්නවද? පිදුරංගලටද? යන්. නගින්. ඒක නෙවෙයි අයියේ. ඉස්සල්ලා ගාන කියලා ඉන්නකෝ. මීටරද? සේපලයි. ඔන්නෝ කරම්පලයන් බං. අයියේ මීටර නම් කියන්න. අපිට මීටරයට තමයි යන්න ඕනේ. නිකන් ඉතින් ඔයාලගේ හිතුමතේට මේ හයර් වල ගණන් කියලා යන්න බෑනේ අද කාලේ ඈ. ඔයා එකක් කිව්වොත් තව එක්කෙනෙක් තව ගාණක් කියනවා. ඒ හින්දා මීටර නම් විතරයි අපි යන්නේ. ඇයි මල්ලි මීටර නැත්තම් යවෙන්නේ නැද්ද ඈ? අපේ වගේ නම් මීටර නෑ හැබැයි. ඔයාලා කැමති නම් යන්න පුළුවන් නැත්තම් නිකන් ඉන්න පුළුවන්. යකෝ මේ අපට ආපු chance එක කීයක් හරි වැඩිපුර කතා ගන්න පුළුවන් යකෝ. 3 දෙනා යන්නත් පුළුවන්. 4 දෙනෙක් ඉන්නවා. ඉතින් මුන්ට පොඩි මාර්සියක් දාලා ගාන වැඩි කරලා ටිකක් කීයක් හරි කඩා ගන්න පුළුවන්. සත්ත නොකර හිටුකෝ. කටමැද දොඩවන්නේ නැතුව. හරි මල්ලි. නගින්නකෝ එහෙනම් ඉස්සරහා වීල් එකට නිල් පාටකට. හරි අයියා. ඉස්සල්ලා වීල් එකට නගින්න කලින් අපට ගාන කියන්නකෝ කීයද කියලා. දැන් ඔයාලගේ මීටරුත් නැහනේ ඈ. මෙහෙමයි මල්ලි. උඹලට ගමන යන්නත් එපැයි ඈ. අපිත් කීයක් හරි ගන්න එපැයි. අනික වීල් එකේ දාන්න පුළුවන් ගාන 3 දෙනයි. දැන් උඹලගේ එකෙක් වැඩිපුර ඉන්නවනේ ඈ. 4 දෙනෙක් ගෙනියන්න බෑ. අහු වුණොත් දඩ කන්න වෙනවා. ඉතින් ඒ හින්දා උඹලාට සාධාරණව මට සාධාරණ උඹලගේ ගමනත් කෙරෙන්න රුපියල් 1200ක් දියල්ලා. බුද්ධ සන්තෝ 1200ක් න වැඩි අයියේ. මෙහෙමයි මල්ලි. උඹලගේ 4 දෙනෙක් ඉන්නවනේ. 3 දෙනෙක් යනවා නම් රුපියල් 800ට යන්න පුළුවන්. දඩේ එතකොට ගෙවන්නේ කවුද පොලිසියෙන් හිටියොත්? ඔය පොලිසියට පොඩි ගතමනාවක් දෙන්න ඕනේ සේප් වෙන්න. දන්නවනේ අද පොය දවසානික. ඒ හින්දා ඒ ගානට නම් අඩුව යන්න බෑ මල්ලි. එහෙමද? හරි එහෙනම් බලමුකෝ. මචං ළමේ මොකද කරන්නේ? 1200ට යනවද? පික්නික හරි මේ උබේක හරි මොකක් හරි එළගෝ එක හරි බලමුද? ඇප් එක තියෙනවනේ උඹ ගාව. කීරිය අප්පට බල්ලෝ පැනපෙ කිව්වලු. ඇයි බම් මේ ත්‍රිවිල් පාක් ගානේ ඇවිල්ලා නිකන් මේ රස්තියාදි වෙන්නේ? යකෝ මං ගාව ඇප් එක තියෙනවනේ. එහෙනම් ඉතින් පරබල්ලෝ මොකටද ඇවිල්ලා මෙතන මේ ගණන් අහා ඉන්නේ? ඕකෙන් බලපන්කො පිටරංගලට කීයද කියලා. පොඩ්ඩක් හිටපන්. පිදුරංගලට යහුවා මැප් එක
තන්න මේ තියෙන්නේ බං රුපියල් 300යි බං පෙදුරංගලට මෙතන ඉඳලා පයිත්‍යයන් කතා කරනමු අම්මට සිරි මේක දාගෙන යමන් බං අඩෝ ඒකේ 4 දෙනෙකුට යන්න පුළුවන් නේ පිටිපස්සේ 3 දෙනා ඉස්සරහා එකයි කාර් එකක් අනික අඩෝ හිච්චා මේ අර මේ පික්මියකින් ගම බං කාර් එක 300යි ඔයි එහෙමද එහෙනම් බං ලාභයි විතර එකෙන් හොඳට රයිස් කන්න පුළුවන් බං අපට එන ගමන් හරි එහෙනම් දාපන් ඒක දාපන් මල්ලි මොකෝ යන්නේ නැද්ද යනවනම් කියන්න අපිට තව හයර වදිනවා ඒවා යන්න ඕනේ අපි මොකද මෙතන නිකන් ඉන්නේ නැහනේ ටර්න් එකකට දුවන්නේ හරි අයියේ අපි ත්‍රිවිල් එකේ යන්නේ 4 දෙනෙක් යන්නත් බෑනේ අපි මේ පික්නිකෙන් කාර් එකක් මේව කරා මල්ලි මේ පාක් එකට ඇවිල්ලා නිකන් පික්මි ඕඩර් දාගෙන යන්න එපා මේකේ ඈ මොකද පික්මි කාරෙන්ට මෙතන ඉඳලා මේ හයර් ගන්න දෙන්නේ නැහැ. ඔයාලා යනවා නම් කිලෝමීටරයක් විතර එහාට ගිහිල්ලා ඒව දාගෙන යන්න. පාක් එකේ ඉඳගෙන මේ පික්මි ඩ්‍රයිවිං දාගෙන යන්න බෑ මෙතන. හරි? ඇයි අයියා මේ මහපාර ඔයාගේද? ඈ මේක රජේ පාරක්. මේක ඔක්කොටම පොදුයි. අපට ඕනනම් අපි පාරේ යන වාහනයක් අත දාලා නවත්තලා ගන්නවා. ඔයාලගේ ත්‍රිවිල් පාක් එක ඔයාලා තියාගන්න. අපි මේක උස්සන් යන්නේ. හරි මචං හිච්චා. දැම්ම වාහනේ. තා විනාඩියකින් මෙතන. ඉච්චා ආව බං ආවා වරෙන් යන්න ඔවුන් එක්ක මේ වාද කර ඉන්න වැඩක් නෑ බං එහෙනම් අයියා අපි ගිහින් එන්න යම නැගපල අඩෝ ඒ මේ පික්නික් කාරින්ට මෙතනින් මේ හයර් ගන්න දෙන්න බෑ බං ඌට කොක්ක අදින් වරන් යන්න බෑපන් එළියට උඹට මෙතන ඉඳලා හයර් ගන්න බෑ උඹලට කියලා තියෙනවනේ ත්‍රිවිල් පාක් එකක් තියෙනවා නම් ඒකේ මීටර් 100කින් එහා මීටර් 200කින් එහා තමයි උඹලට හයර් ගන්න පුළුවන් මේ ත්‍රිවිල් එක පාක් එක ඉස්සරහම හයර් ගන්න බෑනේ උඹලට ඈ අනික උඹලා කොහොමද බා රුපියල් 300 යන්නේ පිදුරංගලට මෙතන ඉඳලා අයියේ මේ මහත්තුරු වගේ ඔයාලා අයින් වෙන්න අපට කස්ටමර් කෙනෙක් පික්මි එකෙන් ඕඩර් කරා නම් හයර් එකක් දැම්මනම් ඒක කොතනින්ද දැම්මේ ඒක අදාළ නෑ අපට එයා මහපාරේ ඉඳලා දාලා තියෙන්නේ ඉතින් ඒ ලොකේෂන් එකට අපි එනවා අපට කම්පැනියෙන් තමයි මේක මේ අවට ඉන්න අයට ගන්න කියලා අපිට දාලා ට්‍රාන්ස්ෆර් කරලා දෙන්නේ මම ඉතින් මේක පික් කරා ඒකේ කිසි වැරද්දක් නෑ ඉතින් ඒගොල්ලොන්ට තියෙන අඩු ගාන තමයි ඒගොල්ලෝ දාලා තියෙන්නේ මේක මේ මොකද මේ මට හිතුමතේට යන ගානක් නෙවෙයිනේ ඈ 300යි පේයාලා 300ට තියෙනවා 350ට තියෙනවා 4-5 දෙනා යනවාද 7 දෙනා යනවාද ඕන විදිහට වාහන තියෙනවා ඒකේ ඉතින් ඒ හින්දා මේ ඔයාලා මග හරස් කරා කියලා තදන්නේ අයින් වෙන්න අය. නිකන් බොරුවට අපි මේ ගහමරාගෙන හරියන්නේ නැහනේ. ඒකේ ඒ පාරිභෝගිකයාගේ කැමැත්ත. ෆීල්ඩ් එකේ යනවද කාර් එකේ යනවද කියලා තීරණය කරන්නේ ඒගොල්ලෝ. අඩෝ මේ උඹ කොහමද යකෝ අපේ ත්‍රිවිල් පාක් එකේ ඉස්සරහා ඉන්න මිනිස්සු එහෙම මේ දාගෙන යන්නේ ඈ අනික අඩු ගානට අය මේ ඒ ගහන්න ඩොට්ටු නෑ. හරි? ගහන්න නෙමෙයි වාහනෙත් එක්ක කුඩු කරන්න කලින් මෙතනින් මිනිස්සු ටික බස්සලා ඵලයන්. උඹට මෙතනින් මිනිස්සු ගන්න බෑ. නවත්තපල්ල. ඇයි උඹලා මොනව කරන්නද? ඈ? පාත භාවනාවත් අපි ඔක්කොම මෙතනින් දැනගන්න යව්. අයියේ මේ අපි මේ ඕවට නම් බය වෙන්නේ නැහැ හොඳේ. අපට අයිතියක් තියෙන ඕන එකක් තෝරගෙන යන්න. හරිද? අනික ඔයාලට මේ 1200ට යන්නේ ඔයාලගේ වාසියට. ඔයාලගේ එක ත්‍රිවිල් එකක් මෙතන තියෙන ත්‍රිවිල් 10කට වඩා. හැබැයි එක ත්‍රිවිල් එකක්වත් ඔයාලගේ මීටරේ තියනවද? ඇයි ඔයාලා මීටර හයි කරන්නේ නැත්තේ? ඒක හයි කරාම ඔයාලට හිතු මනාපයට ඔයාලට ආය කරගන්න බෑනේ මිනිස්සුන්ගේ. අහිංසක මිනිස්සු ඉන්නවනේ. ටුවරිස්ලා එහෙම ආවම හදිස්සියට යනවා. ඒ මිනිස්සු දන්නේ නැහැනේ සිංහල දන්නේ නැහැ. ඒ මිනිස්සු ඉල්ලන ගාන දෙනවා ගිහිල්ලා බැස්සට පස්සේ රණ්ඩු කරන්නේ. අන්න ඒක ගන්න තමයි ඔයාලා මීටර හයි කරන්න නැත්තේ. ඔයාලට තැයි බැරි මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා හදාගෙන දුවන්න. ඈ කවුරුත් අහනම් කළා නේ. ලංකාවේ ඕන කෙනෙකුට අවසරයක් තියෙනවා පාඩේ ස්වභාවයෙන් ඔයාලට පුළුවන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන දුවන්න. ඈ කවුද එපා කිව්වේ? කවුරු හරි තහන්ති දාලා තියෙනවද? ඈ ඔය පොළු අරන් ඇවිල්ලා නම් මේ මෙතන සද්ද දාලා අපේ ගමන වලක්වන්න හදන්න එපා. කුඩු කරනවා ත්‍රිවිල් ඔක්කොම ටික දැනගනින්න. හරි? මේ එව්වට නම් එන්න ලෑස්තෙන්න එපා. එව්වට එන්න ලෑස්තෙන්න එපා. නෙවෙයි. අපි මහ ජනතාව හැටියට අපට අයිතියක් තියෙනවා. පාරිභෝගිකයේ හැටියට අපට අයිතියක් තියෙනවා ඕනෑම වාහනයක් තෝරගෙන අපට යන්න. අපි ඕනනම් ත්‍රිවිල් එකේ යනවා. අපට ඕනනම් පික්නික් එකේ ඕඩර් එකක් දාගෙන යනවා. ඈ අපි හයර් කරන් යනවනේ කාර් එකක්. අපි පහසුවේ යනවනේ. ඔයාලගේ 1200යි මේකේ 300යි. ඈ කීයක් ලාභද අපට? 900ක් ලාභයි. 900ක් 400ට ගියත් 800ක් ලාභයි. ඊටු 800ට හොන්තට බුරියානි කන්න පුළුවන්. ඈ ඔයාලා ප්‍රෝඩාවනේ කරන්නේ ඈ නිකන් මේ අයින් වෙනවා හලෝ මහපාර තමසලාගේ අම්මගේ අප්පගේ බෝදලයක් නෙවෙයිනේ ඈ මොකද මේ පොළු කැටි පොළු අරගෙන මොකද මේ මහපාරේ ඈ නෑ නේද බලන්නකෝ
අපි මෙතන මේ පිදුරංගලට යන්න ත්‍රිවිල් එක ගණන් කතා කරගන්නාම 1200 මෙතන ඉඳලා පිදුරංගලට යන්න කිලෝමීටර් 4.5යි 5යි තියෙන්නේ. අපි ඉතින් මේ පික්නිකෙන් ඕන් මේ දැම්මම මෙව එකක්. ටැක්සියක්. ඉතින් ඒකේ 300යි. ඉතින් බලන්නකෝ අක්කේ. නැන්දේ. කොහෙද යන්නේ කියලා අපි තෝරගත්තාම මේ පික්නිකේ ඩ්‍රයිවර්ට අල්ලගෙන ගහන්න හදනවා. අපේ ගමනත් පාඩුයි. මුම්මා කාලකන්ණි 70ක් නේ. ඔව් ඔව් මේ මහ ජනතාව හැටියට පාරිභෝගිකයා හැටියට අපට තෝරගැනීමේ අයිතියක් තියෙනවා. ඔයගොල්ලොන්ට මීටර දාගන්න බැරි නම් ඒක අපට කරන්න දෙයක් නැහැ. අනික මේ ඇප් එකක් තියෙන Play Store එකේ. ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඩීටේල් ටික දීලා රෙජිස්ටර් වෙන්නillකෝ. උඹලට පුළුවන් නේ. ඇයි මේ ගහමරාගන්නේ? ඈ? අඩු ගානට යන්න තියෙනවා නම් ඒ මිනිස්සුන්ට ඒක ලාභයක් තියෙන හින්දානේ යන්නේ එතකොට. උඹලා බලපල්ලෝ ගිනි ගණන් ගන්නවා සූරා කරනවා මිනිස්සුන්ගේ. එහෙම කරන්න එපා. උඹලට රස්සාවල් නැති වෙන්නේ ඒකින්ද තමයි. ඔව් නැන්ද බලන්නකෝ මුන්ට මේ හිතු මතේට සූරා කණ්ඩ විදියක් නැහැ නේ මීටර දැම්මාම. නැත්තම් මේ අනිත් මිනිස්සු දැන් මේ කාර් එකක් අරගෙන. කාර් එක ත්‍රිවිල් එකට වඩා කොච්චර ගණන්ද? ඈ? පික්නි ඇප් එක දාගෙන ඔය දුවන්නේ ෂෝප් එකට. ටුවරිස්ලා එනවා මිනිස්සු යනවා ගණන් අඩුවට යනවා. ඉතින් මිනිස්සු එනවා. සාධාරණව බිස්නස් කරන්න දන්නේ නැති මෙන්න මේ වගේ හරක්කින්ද තමයි රටක් ඉස්සරහට යන්නේ නැත්තේ. හැමතැනම කොතන බැලුවත් උද්ඝෝෂණي. යකෝ මේ පික්මි ඌබර් හෙලගෝ තියෙන හින්දා උන් එයාපෝට් එකෙන් සුද්ද කොහෙට හරි ගෙනත් දැම්මාම ඒ උන් ටික එහෙට මෙහෙට ගෙනියන්නේ මුන් ත්‍රිවිල් කාර්යෝ ටික. මුන්ට ඒකත් නැති වෙනවා මුන් කියන ඌබර් හෙලගෝ පික්මි ඒවන් තතර කරන්න තහනම් කරන්න ඕනලු. යකෝ ඒ ඇප් එක ඕනම එකෙකුට අරගෙන පොඩි දරුවෙකුට උනත් ඒක අරගෙන ඒකේ රෙජිස්ටර් වෙලා මේ හයර් අරගෙන යන්න පුළුවන්. මුන්ට ඒක මදිනේ. ඒකයි. ඒකෙන් ගේමක් ගහන උන් ඕන තරම් ඉන්නවා. ඔව් මේ ඔය පොළු අරන් නම් මේ ලෑස්ති වෙන්න දඟලන්න එපා නට. ඔක විසි කරන්න කරුණා කරලා. නැත්තම් අපි ගමේ මිනිස්සු හැටියට ත්‍රිවිල් පාක් එක තියන්නේ නැහැ මෙතන. අයින් කරනවා. කරුණා කරලා කියන්නේ ප්‍රවාහන ඇමතිට මෙන්න මේ ත්‍රිවිල් පාක් ඔක්කොම ටැක්සි විදිහට රෙජිස්ටර් කරලා තියෙන හැමෝටම අනිවාර්යෙන්ම ඒ ත්‍රිවිල් සංගම් වලට කියලා මීටරේ අනිවාර්ය කරන්න. එහෙම නැත්තම් ප්‍රාදේශීය සභාවට කියන්න ආයේ ත්‍රිවිල් පාක් එකේ ලයිසන් එක දෙන්නේ නැහැ කියලා. ඒගොල්ලොන්ගේ ඒක කැන්සල් කරනවා කියන්න. නැත්තම් මේක මේ මොකක් හරි නියාමනයක් තියෙන්න බෑ. ඈ නැත්තම් මිනිස්සුන්ගේ හිත මතයටනේ මුදල් ගන්නෙ. නැත්තම් ඉතින් මහ ජනතාව හැටියට උඹලා කොච්චර විදිහට උද්ඝෝෂණය කරපලා අරක තහනම් කරන්න මේක තහනම් කරන්න කියලා. ඊට පස්සේ මහ ජනතාව පාරිභෝගිකයා හැටියට අපි තීරණයක් ගන්නවා උඹලට මොකද කරන්න කියලා. ඉදිරියේදී තවත් උඹලා උද්ඝෝෂණය කර පික්මි ඌබකාරයන්ට විරුද්ධව සටන් කර හිටපල්ලකෝ. ඈ පාරිභෝගිකයෝ හැටියට අපි දවසක තීරණයක් ගත්තොත් උඹලට ඔය ත්‍රිවිල් පාක් එකක් අකුලගෙන ගෙදරට වෙලා ඉන්න සිද්ධ වෙයි. අන්න ඒක කරගන්නවද නැත්තම් සාධාරණව මේක කරගෙන හයර එකක් දුවාගෙන ලස්සන්ට පවුල නඩත්තු කරගෙන ඉන්නවද කියලා උඹලා හිතලා තීරණයක් ගනින්න. දැන් ඔන්න පොල්ල විසි කරපන්. වරින් මෙහෙට අපි යඩියක් පස්සට ගමුකෝ. පුතේ ඔයාලා යන්න ආපු ගමන යන්න. යමල්ලා බං. මුන් කෑවද දවසම කාලකන්ණි 70 රටක් දියුණු වෙනවට ඊරිසියා කරන හැටිකරයක් මුන්. උන්ගේ බඩගෝතරේ රැකුණා නම් ඇති. අනිත් ඒුන්ට හෙන ගැහුණත් කමන්නේ. එහෙම හිතන જાතියක් තමයි දේශපාලනෙත් ඉන්නේ, ගමෙත් ඉන්නේ. සුළුතරයක් හැටිකරේ. හැඳි ගෑවිලා යන්නේ නෑනේ අම්මා පල්ල. අර අහිංසක මිනිස්සු නෙමේ නාය ගිහිල්ලා ගියේ. තු නන්දකින්. ඒයි අයින් කරගන්නලා. උඹලගේ පොලු, උඹලා චේන් පොලු, කඩු කිනිසි ඔක්කොම ත්‍රිවිල් එක ඇතුලේ තියන් ඉන්නේ. චන්දිනේ. උඹලගේ දවසක රැස් බස්සනවා මතක තියාගන්නilla. මිනිස්සුන්ගෙන් සාධාරණව අරගෙන සාධාරණව ජීවිතේ ගොපල්ලයකෝ. පරහැට්ට අයින් යන්නව.